දැන් මේ රටේ මැතිවරණ ක්‍රමයට අනුව ස්වාධීන පුද්ගලයන්ට චරිතයක් ඇති උගත්කමක් ඇති මිනිස්සු අතර ජනප්‍රිය මිනිසුන්ට පාර්ලිමේන්තුවට හෝ අනිත් ව්‍යවස්ථාපිත පළාත් පාලන ආයතන වලට පත් වෙන්න අමාරුයි. ඒක මේ ව්‍යවස්ථාවෙන් මැතිවරණ ක්‍රමයෙන් හිර කරලා තියෙනවා. ඒ නිසා දේශපාලන පක්ෂ තමයි තීරණය කරන්නේ මොකාද ඊළඟ මැතිවරණයට දාන්නේ කියලා. මම මේ වචනේ හිතාමයි කිව්වේ මොකාද කියලා. ඉතින් මේ මාර්තු 12 ව්‍යාපාරය ආරම්භ කළේ පහුගිය මහා මැතිවරණයට හොඳ මිනිස්සු එවන්න ඕනේ කියලා. දැන් ඇවිල්ලා ඉන්නවද හොඳ මිනිස්සු? මේ වෙනකොට පක්ෂ 60ක් ලියාපදිංචි වෙලා ඉන්නවා මේ රටේ. තවත් 100 ගාණක් ලියාපදිංචි වෙන්න ඉල්ලුම් කරලා තියෙනවා. මම හිතන්නේ මේ ලංකාව ලෝකෙට විහිළු සපයන රටක්. මේ පුංචි රටේ පක්ෂ මෙච්චර ලියාපදිංචි කරන්න ඉල්ලනවායි කියන්නේ මොන විහිළුවක්ද? මේ පාර්ලිමේන්තුවට අපි යවන්නේ ඊටාම සුළුසු පුද්ගලයන්ට. අද පාර්ලිමේන්තුව කියන්නේ ඊට වඩා පිස්සන් කොටුව හොඳයි කිව්වොත් මං හිතන්නේ වරදක් නැහැ කියලා. හැමදාම මේකේ ගහ ගන්නවා, බැන ගන්නවා, කුණුවරප කියා ගන්නවා. පාර්ලිමේන්තුව තියෙන උත්තරීතර භාවය අද හේම් පිටින්ම නැති වෙලා ගියා. ඇයි මෙහෙම ආය අපි තෝරලා මේ පාර්ලිමේන්තුවට යවන්නේ ඇයි අපිට මොකද වුනේ කියලා. අද අපිට හිතෙනවා බොහෝ වෙලාවට. දැන් මේ ඉදිරියේ අපි බලාපොරොත්තු වෙනවා පළාත් පාලන ආයතනවල මැතිවරණේ තියෙයි කියලා. අඩු වශයෙන් මේ අවුරුද්දේ. මට සාත්‍තර කියන්න බෑ. මම සාත්‍තර විශ්වාස කරන්නේත් නැහැ. නමුත් මේ අවුරුද්දෙත් ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. මේක ඇදගෙන යනවා. අද මේ රට අවුල් වෙලා තියෙන්නේ ඒ මැතිවරණ නොවීම නිසා. කිසිම පළාත් ආයතනයක ප්‍රාදේශීය සභාවක නගර සභාවක වැඩක් කෙරෙන්නේ නැහැ.